සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඔන්න මේ රීඩින් එක බලන්න පුළුවන් වෙන්නේ මොනවාම හරි ප්‍රශ්නයකින් ඉන්න අයට විතරයි. ඔයා ඇයි මේ දුකෙන් ඉන්නේ? ඔයාට මොකක් හරි මුදල් ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්නම් රැකියාවේ ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්නම් ඔයාව කාව හරි හිතරේ දෙව්වද ඔයාගේ? එහෙමත් නැත්නම් ඔයාට කාගෙන් හරි ගැලවෙන්න බැරුව ඉන්නවද? ඒ කොහොම වුණත් ඒ මොන ප්‍රශ්න ඔයාට අද තිබුණා ඔයාගේ ප්‍රශ්න විසඳෙන දවස ඉතාම ළඟයි. විශේෂයෙන්ම ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අද ඔයා මොන විදියට මොන ප්‍රශ්න වාගේ ළඟ තිබුණත් ඔයා ඔය නිදි නැතුව උළුවේ අත ගහගෙන අඬ කල්පනා කර කර නාස්ති කරගන්නේ ඔයාගේ කාලය. ඔයාට දියුණු වෙන්න තියෙන ඔයාගේ හොඳම කාලය තමයි ඔය නැති කරගන්නේ. මොකද ඔයාව කවුරු හරි රිදෙව්වත් ඔයාට කාගෙන් හරි ගැලවෙන්න ඕන. ඔයාට මොන ප්‍රශ්නේ තිබුණත් ඔයා ඔයාගේ ඔය ලස්සන හිත පරිස්සමට බලා ගන්න. මොකද ඔයා ඔයාට ආදරය කරන්නේ නැතිනම් ඔයාට කිසිම දෙයක් ඔයාගේ ළඟට එන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඔයාගෙන් ඈත් වෙලා යනවා. ඒක නිසා ඔයාට මේ වෙලාවේදී මේ විශ්වයෙන් මේ රීඩින් එක පෙන්වන්නේ ඔයාගේ හොඳ කාලය ඉදිරියට යන නිසායි. ඒ නිසා ඔයා දැන් නැගිටින්න. ඔයාට පේන්නේ නැහැ ඔයාගේ ළඟ තියෙන හොඳ දේවල්. ඔයාට පුදුමාකාර හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක්. ඔයාට විවිධ හැකියාවන් තියෙන. ඔය හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්න. ඔය කොහෙවත් නැති දේවල් ගැන හිත ඔයාගේ කාලය නාස්ති කරගන්නවා. ඒක නිසා ඔයාට ඉදිරියේදී ඔයාට හොඳ රැකියාවක් ලැබෙයි. මුදල් ලැබෙයි. දරුවෙක් නැතුව අඬ බල හිටියන ඔයාට ඒකට අවස්ථාව ලැබෙනවා. මොන දෙයක් ඔයාද දුකෙන් හිටියත් ඔයාගේ ඉදිරි කාලය වාසනාවන්තයි. විශේෂයෙන් තව මාස 3ක් ඇතුළත ඔයාට අනිවාර්යයෙන්ම සුබවාදී ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. නමුත් ඔයා ඔය විදියට ඉන්නකොට නම් මේ කිසිම පොසිටිව් එනර්ජි එකක් ඔයාගේ ළඟට එන්නේ නැහැ. ඒක නිසා අදම මේ දැන්ම ඔයා සියලු දේ අමතක කරලා ඔයා නැගිටින්න. කවුරුත් වෙනුවෙන් නෙමේ ඔයා වෙනුවෙන් නැගිටින්න. අපිව නැගිටව ගන්න පුළුවන් අපිටම විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ පොසිටිව් එනර්ජි එක ගන්නට ලෑස්ති වෙන්න. ස්තුතියි.